විගණකාධිපතිතුමාගේ වාර්තාවක්. දැන් විගණකාධිපතිතුමාගේ වාර්තාවක් නැහැ. තාම විගණකාධිපතිවරේ පත් කළා නැහැ. දැන් ඊයේ කතානායකතුමාට මේ ප්‍රශ්න ඉදිරිපත් කරාම කිව්වා ඊයේ පත් කරනවා කියලා. දැන් අපිට ආරංචි වෙලා ඉන්නවා පෙරේද කෙනෙක් ඒකට ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා කියලා. රජයේ ජ්‍යෙෂ්ඨතම විගණකාධිපති සේවයේ පුද්ගලයා ඉඳද්දී වෙන කෙනෙක් දේශපාලනිකව ගේන්න හදනවාද කියලා අපිට මේ ප්‍රශ්නේ අහන්න සිද්ධ වෙනවා ආණ්ඩුවේ. මොකද විගණකාධිපතිවරයා කියන්නේ ස්වාධීන ආයතනයක්. ඉතින් මේ ස්වාධීන ආයතනේ අපි බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක මම වැඩි වශයෙන්ම සඳහන් කරන්නේ මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ රටේ වෙච්ච අකටයුතුකම් දැනගන්න. සමස්ත රටම දන්නවා මේවා ප්‍රසිද්ධ මීඩියාවල මාධ්‍යයන්ගේ පළ වුණා. මේ අපි මේ සඳහන් කරන්නට යෙදුනේ උසාවියෙන් තීන්දුවක් දීලා පවා ඒක ක්‍රියාත්මක කරේ නැහැ. අපි ඒක වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඉමීඩියට්ලි ඉම්ප්ලිමන්ට් කරා. රටම දන්නවා පාර්ලිමේන්තුවේ හිටියද නැද්ද කියලා නෙමෙයි රටම දන්නවා ලෝල ස්ටේට් එකක් විදියට තමයි මේක කාලයක් තිස්සේ පවත්වාගෙන ගියේ. ආණ්ඩුව කිව්වා රාජ්‍ය සේවයේ පුරප්පාඩු ඇති වුණාම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. කුසලතා අනුව දක්ෂතා අනුව අධ්‍යක්ීම අනුව තමයි අපි පත්වීම් දෙන්නේ දේශපාලන පත්වීම් දෙන්නේ නැහැයි කියලා කිව්වා. දැන් කාවද ඔඩිටර් ජෙනරල් හැටියට ගේන්න යන්නේ? අර පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක්ව අවුරුදු 5 එයාට ඔඩිටින් එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. එයාව ගේන්න හදනවා ඔඩිටර් ජෙනරල් හැටියට. දැන් මේකද තමුන්නාන්සලා රාජ්‍ය සේවයට දුන්න පොරොන්දුව. ඉතින් ඕකද සිස්ටම් චේන්ජ් එක. හරි කාව හරි මේ අධ්‍යක්ීම් නැති එක්කෙනෙක් ධනාධිපතිතුමාගේ බැජ් එකට පල්ලෙහා බැජ් එකේ හිටපු කැලණිය කැම්පස් එකේ හිටපු එක්කෙනෙක් ගේන්න හදනවා. ඉතින් ඕක ඔය සිස්ටම් එක තමයි කලින් හිටපු අයත් කරේ. ඉතින් කලින් හිටපු කට්ටිය ඔහොම කරෙත් නෑ මං හිතන්නේ. ඔච්චර පල්ලෙහාට වැටුන්නේ නෑ කලින් හිටපු කට්ටිය. ඒගොල්ලොත් කරා. නමුත් ඔය තරම් පල්ලෙහාට වැටුන්නේ නෑ. දැන් ඔබතුමාලා සම්පූර්ණයෙන්ම ජනමතයක් අරගෙන ඒ ජනමතයට හාත්පසින්ම වෙනස් තීන්දුවනේ ගන්නෙ. කොහොමද අවුරුදු මේ ඔඩිටර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ නැද්ද අධ්‍යක්ීම් තියෙන උදවිය? ඊළඟට ඉන්න ජ්‍යෙෂ්ඨයෝ නැද්ද? මේ පෙට්‍රෝලියම් එකේ මේ ඩිරෙක්ටර් කෙනෙක්ව ගෙනල්ලා දාන්නේ ඔඩිටර් ජෙනරල් හැටියට. මොකද්ද මේ වීලුව? දැන් ලුණු ප්‍රශ්නය දැන් මාස 6ක් තිස්සේ තියෙනවා. දැන් මේ ලුණු ප්‍රශ්නේ මේ අද ඊයේ නෙමෙයි ආවේ. පෞගිය මාස 4-5 තුල ආණ්ඩුවට තේරුණා මේ රටේ ලුණු හිඟයක් එනවා. දැන් පෞගිය මාස 6ක් තිස්සේ ලුණු ගෙනාවෙත් මං හිතන්නේ STC එක තමයි ලුණු ආනයනය කරේ. ඒතකොට STC ආනයනය කරේ නැද්ද ඇමතුමා? කරා නේද? ඒක තමයි. ඇමතුමා hina වෙනකොට මට තේරුණා ආනයනය කරා කියලා. මේ STS එකෙන් ගෙනාපු ලුණු කොහෙද ගියේ? ඒක තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. පිට කාටවත් පෞද්ගලික අංශ වලට ලුණු ගේන්න දුන්නෙත් නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඇයි මේ ලුණු මාකට් එකට ආවේ නැත්තේ? දැන් මේ ගරු සභාපති කතානායකතුනේ ලුණු ගේන්නේ කැට. දැන් මේ ලුණු කැට ගෙනල්ලා STC එකෙන් මේ රටේ ඉන්න ප්‍රධාන ලුණු මාකට් එකට දාන ව්‍යාපාරිකයන්ට මේව දුන්නා. ඒක තමයි මේ ලුණු ටික ගත්තේ ඒගොල්ලෝ තමයි. සාමාන්‍යයෙන් දැන් ආණ්ඩුව ලුණු කිලෝ එකට ඩියුටියක් දාලා තියෙනවා රුපියල් 40ක. බද්දක් දාලා තියෙනවා රුපියල් 40යි. කිලෝ එකට 40යි. එතකොට අර හාල් එකට 65 දැම්මා වගේ මේකටත් 40යි. හරි? එතකොට දැන් ලුණු කිලෝ එකක් කොස්ට් එක වෙන්නේ ගරුසක් නියෝජ්‍ය කතානායකතුමනේ රුපියල් 24යි. රුපියල් 24යි කොස්ට් එක. ඒකට තව අමතර වියදම් ඔක්කොම එකතු කරා නම් රුපියල් 100කට දෙන්න පුළුවන් ලුණු කිලෝ එකක්. ලුණු 100ට දෙන්න පුළුවන්. දැන් මාකට් එකේ කීයද යන්නේ? මාකට් එකේ ලුණු කිලෝ එකක් යනවා රුපියල් 350යි 400යි. ඒ කියන්නේ දැන් පිට රටින් ආනයනය කරන ලුණු මේ ඉන්න සමහර පෞද්ගලික සමාගම් මේ ලුණු අරගෙන ඒගොල්ලෝ කුඩු කරලා පැකට් කරලා ඒගොල්ලෝ මාකට් එකට දානවා රුපියල් 350යි 400යි. දැන් කවුද මේ ලුණු ගන්න අය? ගරු සභාපතිතුමනි ලුණු ගන්නවා එක්කෙනෙක්. දැන් මෙතුමන්ලගේ පුත්තලම් මේ සෝල්ට් කෝපරේෂන් එකේ ඉන්නවා අධ්‍යක්ෂකවරයෙක්. කවුද? ડોક્ટર රවි ලියනගේ. එයා කවුද? එයා රයිගම් එකේ චෙයාමන්. ඔව් එයා තමයි ලුණු ටික අරන් තියෙන්නේ. දැන් තමුන්නාන්සලා මහර විදියටනේ මේ සිස්ටම් චේන්ජ් එක කරේ. දැන් ඒ කියන්නේ රයිගම් එකේ චෙයාමන්ව ගෙනල්ලා පුත්තලම් සෝල්ට් කෝපරේෂන් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට දැම්මම එයා ඔක්කොම මේ STC එකේ ලුණු ටික අරගෙන යනවා රයිගම් එකට. එයා රයිගම් එකට ගිහලා එයා පැකට් කරලා මාසෙකට අපිට විකුණනවා ලුණු කිලෝ එකක් රුපියල් 350 400 ගන්න. කොහමද ඒ වැඩි? ඒක මාර වැඩන්නේ. ඒක මාරයි නේ. හරි. ඒ කියන්නේ එතුමා 350යිනේ මාකට් එකේ. උත්තර නෙමෙයි. එතුමාගේ මොකද්ද? ඒගොල්ලන්ගේ ඉසි රයිගම් තමයි ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක. 350යි මාකට් එකේ පැකට් එක අරන් බලන්න. මගේ ළඟ ඕනම් ෆොටෝ එකක් තියෙනවා ප්‍රයිස් එකත් එක්ක. දැන් කලින් වික්කේ රුපියල් 130යි. දැන් මේක වැඩි වෙලා තියෙනවා. ඒ හින්දා දැන් ලුණු ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මං අහනවා දැන් මේ පාරිභෝගික අධිකාරිය තියෙනවානේ. පාරිභෝගික අධිකාරිය පයින්නේ අර පිටකොටුවේ තියෙන කඩවල් වලට පෙට්ටි කඩවල් වලට තමයි පයින්නේ. ඉතින් පාරිභෝගික අධිකාරියට කියන්නේ හම්බන්තොටට යන්න පුත්තලමට යන්න ගිහිල්ලා ඒකේ ලුණු ස්ටොක් නැද්ද කියලා බලන්න කියලා. මම අභියෝග කරනවා පාරිභෝගික අධිකාරියට පුළුවන් නම් යන්න හම්බන්තොටට පුළුවන් නම් යන්න පුත්තලම් ස්ටෝල් කෝපරේෂන් එකට ලුණු නැද්ද කියලා ලුණු තියෙනවා. හංගගෙන
ඉන්නවා. ඒ වගේම තමයි ලුණු ගැන මෙතුමා කියන්න හදපු කතාව පට්ටපල් බොරු. STC එක ගෙනාපු ලුණු ඔක්කොම පෞද්ගලික කම්පැනියකට දුන්නා කිව්වා. ඉස්සරලම කියන්න ඕනේ ඉස්සරලා එක්ක මේ පාර්ලිමේන්තුව කියනවා ඇත්ත කියන්නේ. වෙච්ච දේ හරියට කිව්වා නම් අපිට ඒ වෙච්ච දේ බාර ගන්න පුළුවන්. නොවෙච්ච දේවල් කිව්වම බොරු කියලා කියන්න වෙනවා. නන් අයඩයිස් ගෙනලා දෙන්න කියලා අපි මෙට්‍රික් ටන් 20000කට ඉස්සරලා ටෙන්ඩර් දාලා අපි 12000ක් ගෙනාවා. හැබැයි මාර්තු මාසේ දින 45ක් මන්ත්‍රීතුමා ලුණු ටික ගන්න යනකොට මැදින් වැස්සා. දින 35කින් වැස්සා හම්බන්තොට. කඩන්න දවස් 10ක් ඉස්සර තියෙදි වැස්සා. දැන් කියනවා යන්නලු පුත්තලමට. එන්නක යන්න පුත්තලමට පෙන්නන්න. ලුණු තියෙනවා. ලුණු තියෙන්නේ මොනවාද? මඩලුණු ටික තියෙන්නේ. මේ වෙනකොටත් හම්බන්තොට වරායේ තියෙන ලුණු මෙට්‍රික් ටන් 50යි. අපි ගෙනාපු STC ගෙනාපු ලුණු ටන් 12000න් 8000ක් දුන්නේ හම්බන්තොටට. මතක තියාගන්න බොරු කියන්න ලෑස්ති වෙන්න එපා මන්ත්‍රීතුමා. ඉතින් ඒකනේ දවසට ලුණු කොච්චර කනද රටේ මිනිස්සු. ලන්න දවසට ඒක තමයි කියන්නේ ඔබතුමා බොරු කියන්න එපා. හිතන බොරු. අහගෙන ඉන්න දැන්. මං කැමති දත්ත කේන්ද්‍රීයව සත්‍ය කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. 1978 එක්සත් රාජධානියේ ආයෝජකෙක් ආයෝජනය කරලා ආරම්භ කරපු කර්මාන්ත ශාලාවක් අද මුළුමනින්ම වැහිලා 2000ක් මහපාරේ. එතකොට මම පෙන්වන්න හදන්නේ 2028 ණය ආපහු ගෙවන්නට අපි ආපහු බැඳිලා තියෙනවා. ඒ සඳහා ආර්ථික වර්ධන වේගයක් 105ක නඩත්තු කරන්න තියෙනවා. ඒක කරන්න පුළුවන් ද කර්මාන්ත ශාලාව වැහෙනකොට? නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව වැහිලා තියෙනවා 2000ක් මහපාරේ. එදා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කරනකොට ඒවා ආරම්භ කරන්න එපයි කිව්වා. ඒවා විනාශ කරනවායි කිව්වා. ඒවා ගිනිබත් කරනවායි කිව්වා. අද 105ක ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කරන්නට මේ රජයට වගකීමක් තිබෙනවා. මොකද ඒක නඩත්තු කරේ නැත්නම් 2028 ණය ගෙවන්නට බැරිව අපි බංකොලොත් වෙනවා. අපි රජයට කියන්න කැමතියි මේ කර්මාන්ත ශාලාව වැහිලා තිබෙන්නේ විවිධ හේතුන් මත. ඒ ආයෝජකයා කියනවා තවදුරටත් කර්මාන්ත ශාලාව නඩත්තු කරගෙන යන්නට මේ රටේ සුදුසු ආර්ථික පරිසරයක් වාතාවරණයක් නැහැ. විශේෂයෙන්ම සඳහන් කරනවා cost of production. පිරිවැය වැඩිවීම ගැන. අපි යෝජනා කරනවා රජයට ඉදිරියේදී තවත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසියන් අවදානමක් තිබෙනවා. ඒක අපි කියන කතාවක් නෙමෙයි. ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය ජාෆ් කියන ආයතනයේ සමාජිකයෝ ඒ අනතුරු ඇඟවීම කළා තිබෙනවා. ඒ අවදානම ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් මේකයි සත්‍යය. අද ආර්ථිකයේ වර්ධනය වෙනුට ආර්ථිකයේ පණ ගන්වන කර්මාන්ත ශාලා අද වැසී යන තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. අපි රජයට කියනවා වහම මැදිහත් වෙන්න. 1978 ඉඳලා මේ ක්‍රියාත්මක වුණු නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව වැසී යන්නට හේතුව ඒ ආයෝජකයත් සමග හමු වෙලා ඒසේ කරන්නට එපා. මේ කර්මාන්ත ශාලාව ඉදිරියටත් නඩත්තු කරගෙන යාම සඳහා අවශ්‍ය උපරිම ශක්තිය ලබා දෙන්නට ඔබ මැදිහත් වෙන්න. ඉගෙන ගන්න ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක වුණයින් පස්සේ ඒ හැම ආයෝජකෙක් සමග හොඳ සංවාදයක් ක්‍රියාත්මක වුණා රජයත් ආයෝජකයත් අතර. මොනියම් හෝ අවස්ථාවක අපහසුතාවයන් අභියෝග ඒ ආයෝජකයට එල්ල වෙනකොට රජය මැදිහත් වෙලා පහසුකම් සපයන්න හැටියට කල හැකි ආධාර උපකාර කරා නීති රාමුව තුල. විශේෂයෙන්ම සත්‍ය අසත්‍ය ගැන වාද විවාද වෙනකොට මේක සත්‍යයක්. නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව දැනට දින 2කට 3කට පෙර වසා දැම්මුවා 2000ක් මහපාරේ. ඒ වගේම මම කියන්න කැමති මේ අවස්ථාවේ ඒ රැකියා අහිමි වෙන 2000 වෙනුවෙන් මොකද්ද මේ රජය ගන්න පියවර? දැන් වැඩ කරන ජනතාවගේ වීරෝ හැටියට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ සුපිරි දක්ෂ හැටියට මහ ජනතාව ඉදිරියට ආවේ. මේ රැකියා හිමි වෙන 2000කගේ වගකීම ඔබ බාර ගන්නවා. මොකද්ද එයාට ලබා දෙන පහසුකම්? ඒ වගේම සත්‍ය අසත්‍ය ගැන වාද විවාද කරන මේ මොහොතේ අපිට කියන්නකෝ බලන්න 9000 විදුලි බිල 6000 කරනවා කිව්වද නැද්ද? 3000 විදුලි බිල 2000 කරනවා කිව්වේ නැද්ද? කවුද කිව්වේ?
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නොවේද? 133කින් විදුලි බිල අඩු කරනවා කිව්වද නැද්ද? ඇත්ත වශයෙන්ම කිව්වා. ඒ කියපු දේවල් ඩිලීට් කරන්න බෑ. ඒ කතා ඔක්කොම තියෙනවා, රූපරාම ඔක්කොම තියෙනවා. එතකොට 133කින් විදුලි බිල අඩු කරනවායි කියලා දැන් කියනවා 118කින් වැඩි කරන්න ඕනේ. මොකද මේකට හේතුව? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය, ඒ දේශපාලන පාර්ශවය ජනතාවට ලබා දුන්නු පොරොන්දුවක් තමයි පැවතුණු IMF ගිවිසුම ඒ යෝජනා වෙනස් කරනවයි කියලා. DSA එක වෙනස් කරනවයි කිව්වා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව එක තියෙනවා. අපි කියන දෙයක් නෙවෙයි. ඔබතුමන්ලාව මුද්‍රණය කරලා ජනතාවට ලබා දුන්නු දේ. ඒතර ඒක කරන්නේ නැතුව ඒ තිබුණු ගිවිසුමම ඉදිරියට ක්‍රියාත්මක කිරීම තුළ ඔබ යටත් වෙනවා IMF කොන්දේසිවල. දැන් IMF එක කියනවා විස්තීර්ණ ණය පහසුකම් වල ඊළඟ වාරිකය දෙන්න මේ cost recovery pricing එකට යන්නේ නැත්තම්. අපි කියන තරකෙ මෙන්න මේකයි. විදුලි පාරිභෝගිකයින් ඉන්නවා 61 ලක්ෂයක්. අපි කියනවා cost recovery pricing ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වැදගත්. පැවැත්ම උදෙසා. හැබැයි ඒකක 30 දක්වා මේ රටේ ලක්ෂ 15ක් ඉන්නවා. ඒකක 60 දක්වා විදුලි පාරිභෝජනයේ තවත් ලක්ෂ 16ක් ඉන්නවා. ඒකක 90 දක්වා තවත් ලක්ෂ 16ක් ඉන්නවා. ඔක්කොම ලක්ෂ 47ක්. මේ පොඩි මිනිස්සු වෙනුවෙන් මේ ලක්ෂ 47 වෙනුවෙන් ඒ cost recovery ක්‍රමවේදයට ඇතුළත් කරන්නට ඕන යම්කිසි සහනාධාරයක්, ඉලක්කගත සහනාධාරයක්. මේ ජන සමාජයේ අසරණම කොට්ටාසය ලක්ෂ 47 පාරිභෝගිකයින් ඒකක 90 දක්වා ඒ පාරිභෝජනයේ නියැලෙන මේ රටේ ප්‍රජාව. ඉතින් කවුද බොරු කියන්නේ, කවුද ඇත්ත කතා කරන්නේ කියන එක ඔබම දන්නවා. 9000 බිල 6000 කරනවයි කියලා, 3000 බිල 2000 කරනවයි කියලා, 133කින් විදුලි බිල අඩු කරනවයි කියලා. දැන් 18කින් වැඩි කරන්නේ සත්‍ය රජ කරවන්නද, බොරුව රජ කරවන්නද? ඒකට උත්තරයක් අවශ්‍යයි. ඒ වගේම අපි දකිනවා විශේෂයෙන්ම රණවිරු දිනයත් සමග රණවිරු සැමරුම් පිළිබඳව, රණවිරුවන් පිළිබඳව බොහොම ලොකු සාකච්ඡාවක් යන සමාජයේ. මේක සත්‍යයක් පිළිගන්නට ඕනනේ. මේ රට ත්‍රස්තවාදයෙන් මුදවාගත්ත ඒ වීරෝදාර ත්‍රිවිධ හමුදාව, පොලිසි ආරක්ෂක අංශ, ඒ රණවිරුවන් කියන වචනේ කියන්නේ ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒ රණවිරුවන් ඇයි ඔක කියන අධිපති කරන්නේ? ඒ වගේම මොකද්ද රණවිරු සැමරුම කියලා අපි අර්ථකථනය කරන්නේ? මේ ජීවිත ඇස් ඉස්මස්ලේ පරිත්‍යාග කරපු ඒ රණවිරු පවුල්වල දරුවන්ට අම්මලා නැති වුණා, තාත්තලා නැති වුණා. ඒ රණවිරු පවුල්වල සුබ සාධනයට අපි ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක ගැන තේරෙන්නේ නැත්නම් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ වෙටරන්ස් ඩිපාර්ට්මන්ට් එකේ. ඇමරිකාවේ රණවිරුවන්ට, ඇමරිකාවේ සොල්දාදුවන්ට ඒ ලබා දෙන සුබ සාධනය අපේ රටේ රණවිරුවෝ කියලා
ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශයේ සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය හැඳින්වුවට ඇත්ත වශයෙන් මේ වචනේ පරිසමාප්තාර්ථයෙන් ඒ අයට ශක්තිය ලැබෙනවා. ඒ අය වෙනුවෙන් නිවාස ව්‍යාපෘති හදනවා. ඊට පස්සේ කියනවා ඉඩමට සල්ලි දෙන්න, ගෙවල් වලට සල්ලි දෙන්න කියලා. එහෙමද ඒ අය කරපු කැපකිරීමට අපි ආපස්සට සලකන්නේ? දැන් සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ 34000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය බලහත්කාරයෙන් සොච්චමක් ගෙවලා ලක්ෂ 30ක් වැනි පොඩි ගාණක් ගෙවලා ගෙදර යවන්න හැදුවා. මං අහන්න කැමති ඒ ප්‍රතිපත්තියමේද මේ රජය අනුගමනය කරන්නේ? ඒ නිසා රණවිරුවන් වෙනුවෙන් කතා කරනවා වගේම කතාවට වැඩිය රණවිරු පවුල්වල දූ දරුවන්ගේ ස්වාමි පුරුෂයා හිමුණු භාර්යාවන්ගේ ඒ භාර්යාවන් හිමුණු ස්වාමි පුරුෂින්ගේ ඒ පවුල රැක ගන්නට ඕන. ඒ පවුලේ සුබසාධන වෙනුවෙන් කටයුතු කරන්නට ඕන. රණවිරු සැමරුම හුදෙක් දේශපාලන වාසීකට සීමා කරලා රණවිරුව නැවතත් තරක් දේශපාලන පාපන්දුවක් කරගන්න නැතුව රට දැය වෙනුවෙන් ඒ අභීත ක්‍රියාවලියේ නිරත වුණු ඒ වීරෝදාර රණවිරු පවුල්වල සුබ සාධනය වර්තමාන ආරක්ෂක අංශවල සුබ සාධනය ඒයට තියෙන අඩුපාඩුකම් වලට අවධානය යොමු කරලා රට දැය වෙනුවෙන් කරපු විශිෂ්ට කාර්යභාරයට ප්‍රත්‍යුපකාරයක් ඉෂ්ට කිරීම අද යුගයේ අවශ්‍යතාවය. ඊයේ දිනේ මහජන ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශ කරා සමගි ජන බලවේගයේ නායකින් සමගි ජන බලවේගයේ දේශපාලඥයින් පාතාලය සමග සම්බන්ධයි කියලා. මං ඉල්ලීමක් කරනවා මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ කරුණා කරලා පාතාලයත් එක්ක සම්බන්ධ සමගි ජන බලවේගයේ නායකයෝ කවුද? නායකයා සම්බන්ධද? ඒ නායකත්ව කණ්ඩායමේ ඉන්න තනතුරු ලබන තනතුරු දරන අය සම්බන්ධද? සමාජිකයෝ සම්බන්ධද? ඒ කරුණු කාරණා ඉදිරිපත් කරා. ගත්තු කොටට තවත් බොරුවක් තුලින් රට අන්දවන්න හදන්න නැතුව රටේ ජනතාව රවට්ටන්න නැවතත් වරක් හදන්න නැතුව අපි කියනවා බොහොම පැහැදිලිව සමගි ජන බලවේගයේ පාතාලයත් එක්ක සම්බන්ධ නැහැ. අපිට ප්‍රශ්නයක් තිබෙනවා. දිගින් දිගටම මේ රටේ මිනිමරු සංස්කෘතියක් ක්‍රියාත්මක වෙනකොට එය මැඩ පවත්වන්නට මේ රජය අපොහොසත් වන්නේ ඇයි? Honorable Sajid Premadasa, you have 2 more minutes of your time allocated. I'll take my time. Thank you very much. ඇයි මේ මර්දන සංස්කෘතිය, මිනිමරු සංස්කෘතිය, ම්ලේච්ඡත්වය, මිනිමරු කල්ලි, පාතාල කල්ලි මේ රටේ ජනතාවගේ ජන ජීවිත විනාශ කරන මොහොතක ඇයි ඒ වෙනුවෙන් පැහැදිලි ක්‍රියාදාමයක් නොගන්න කියන එක ගැන අපි ප්‍රශ්න කර සිටිනවා. ඒ වගේම අද වර්තමානයේ බඩු මිල දිහා බැලුවා. year on year බැලුවොත් වසරක් ඇතුළත වැඩිවීම තක්කාලි 114කින් සමාවෙන්න 1114කින් වැඩි වෙලා. කැරට් 700කින්, ගෝවා 567කින්, වට්ටක්ක 186කින්, වම්බොටු 150කින්, අවමිරිස් 150කින්, පතෝල 135කින්, පොල් ගෙඩියක් 96කින්, බෝංචි 60කින්, පොල් තෙල් ලීටරයක් 57කින්, දෙහි 50කින්, රතු ලුණු ආනයනික 44කින්, අර්ථපල් ආනයනික 30කින්, අර්ථපල් දේශීය 29කින්. ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා
වසරක් ඇතුළත බඩු මිල වැඩි වී. අපි අහන්න කැමති මේ බඩු මිල වැඩිවීමත් එක්ක සාපේක්ෂව ඒට සමාන්තරව පවුලක් ලබන ආදායම, ගෘහයක් ලබන ආදායම, පුද්ගලයෙක් ලබන ආදායම මේට සාපේක්ෂව වැඩි වෙලා තිබෙනවා. ඒසේ සිද්ධ වෙලා නැහැ. සැබෑ ආදායම රියල් ඉන්කම් අඩු වෙලා. එක තැන හිර වෙලා. It has become stagnant. සැබෑ ආදායම අඩු වෙමින් පවතින. පුළුල්ව අසමානාත්මතාවය නිර්මාණය වෙලා තිබෙනවා. widening inequality. දුප්පත්කම වැඩි වෙලා තිබෙනවා. මන්ද පෝෂණය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රජයේ අවධානය යොමු කරන්නට කැමති මේ සත්‍යය පිළිබඳව. මේව බොරු නෙමෙයි. මේක තමයි ඇත්ත. අද රටේ ජනතාවට ජීවත් වෙන්නට බෑ. බඩු මිල වැඩි වෙලා, ජීවන බර වැඩි වෙලා, පීඩනය, අසහනය, දුක කඳුල වේදනාව වර්ධනය වෙලා. නමුත් රජයට මේ පිළිබඳව විසඳුමක් නැහැ. අවසාන වශයෙන් මම හිතන්නේ ලුණු පිළිබඳව ලොකුවට කතා වුණා. සත්‍ය අසත්‍ය පිළිබඳව කතා වුණා. මම දත්ත කේන්ද්‍රීය සත්‍ය කීපයක් කියන්නේ. ඒක පුද්ගල පාරිභෝජනය අපේ රටේ ලුණු ග්‍රෑම් 9.2යි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය කරන යෝජනාව අනුව එය විය යුත්තේ 5යි. ග්‍රෑම් 5යි. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ලුණු පාරිභෝජනය වෙනවා. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක සත්‍යයක්. ඒ වගේම අපේ රටේ වාර්ෂික ලුණු අවශ්‍යතාවය දල වශයෙන් මෙට්‍රික් ටොන් 1,80,000. ඒ වගේම අපි ගත්තොත් දල වශයෙන් හම්බන්තොට, පළටුපාන, බූන්දල, ඒ වගේම මන්නාරම, එලිෆන්ට් පාස්, මේ සියල්ලකගෙන්ම මේ මොහොත වන විට උපරිම නිෂ්පාදනය දල වශයෙන් 1,40,000ක් 1,50,000ක් ධාරිතාවය නිෂ්පාදනය කළ හැකි ධාරිතාවය. විනාඩියක් මම මේ කතා කරන්නේ පොටෙන්ෂල් එක ගැන, ධාරිතාවය ගැන. ඉතින් ඇත්ත වශයෙන්ම කොහොමටත් අපේ රටේ ලුණු අවශ්‍යතාවය අපි සපුරාලනවද නැද්ද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මෙතන ගැටලුව තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ රජයට බැරි වෙලා තිබෙනවා හරියාකාරව මේ ගැටලුව අවබෝධ කරගෙන කලට වේලාවට ඇති විය හැකි හිමියන් පිළිබඳව පුරෝකථනයන් නෑ මට ඔබතුමාට බාධා කරේ නෑ. කරුණාකරලා මට කතා කරන්න අවස්ථාව දෙන්න. කරුණාකරලා මගේ කතාවෙන් පස්සේ ඔබතුමා උත්තර දෙන්න. මම ඔබතුමාට බාධා කරේ නෑනේ. You may continue please. මෙතන තියෙන ගැටලුව මේ රජයට තේරුමක් නැහැ, හැකියාවක් නැහැ, පුරෝකථනයක් කරලා එස්ටිමේෂන් එකකට ගිහිල්ලා කාලගුණික දේශගුණික තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාගෙන ඒ ඇතිවිය හැකි හිඟය සඳහා උත්තර සපයන්, විසඳුමක් සපයන්. ඒක බොරුවක් නෙවෙයිනේ. ඒක සත්‍යයක් නේ. ඔබතුමාලට වැඩ බෑනේ. ඔබතුමාලා අදක්ෂය කොට්ටාසයක් නේ. වැඩ බැරි කණ්ඩායමක් නේ. ඒක පැහැදිලිනේ. ඒක මේ දත්ත වලින්ම පැහැදිලි. දැන් බලන්න මේ හිඟයක් ඇති වෙනවයි කියලා දැන ඔබතුමන්ලා ජනවාරි මාසේ ඇනුමුම් කරනවා මෙට්‍රික් ටන් 4,050. මේ දැන අයහපත් කාලගුණික තත්ත්වයන්, දේශගුණික තත්ත්වයන් මත සිදුවෙන දේවල් පිළිබඳව අනිත් හැමෝම දන්නවා, ආණ්ඩුව දන්නවා, අනිත් හැමෝම දන්නවා, පාලකයෝ දන්නවා. ඉතින් පැහැදිලිව මේ ලුණු ප්‍රශ්නයේදී මම කියන්න කැමති
ඔබතුමාලා රජයක් හැටියට ලුණු ගැන විතරක් නෙවෙයි රාජ්‍ය පාලනය තුල ඔබතුමාලගේ තියෙන්න ඕන යම්කිසි සැලසුම් කරන සෙනාරියෝ ප්ලෑනින් එක. දැන් මොකද්ද ඔබතුමාලගේ සෙනාරියෝ ප්ලෑනින් එක GSP+ පිළිබඳව? දැන් මොකද්ද ඔබතුමාලගේ සැලැස්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අර ආර්ථික ආරක්ෂක බැමි economic protectionism මොකද්ද වැඩ පිළිවෙල? දැන් මම දැක්කා ඔබතුමාලගේ ඇමතිවරයෙක් කියලා තියෙනවා ආණ්ඩුවෙන් යවපු ලියුමටලු අර දින 90ක් අර බදු ටික තීරු බදු ටික නතර කරේ කියලා. ඔය වගේ විහිළු කතා කියලා හරියන්නේ නැහැනේ. ඊට පස්සේ වෙනම නියෝජිත කණ්ඩායමක් ගියාලු ආණ්ඩුව නියෝජනය කරගෙන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වා. කෝ ඒකාබද්ධ නිවේදනය? නෑ ඒක පාර්ශවීය නිවේදනයක් රජය නිකුත් කළා තියෙනවා. ඒකාබද්ධ නිවේදනයක් කියන්නේ joint statement. ඒකාබද්ධ නිවේදනය. නමුත් නිවේදනය ඒක පාර්ශවීය. ආබිටරි නිවේදනයක්. රජය Tamanට හිතුණු දේ තමන්ගේ නියෝජිත කණ්ඩායම කියපු දේ අනුව නිකුත් කරනවා. ඉතින් මේකද සෙනාරියෝ ප්ලෑනින් කියන්නේ. මෙහෙමද රටක් පාලනය කරන්නේ. ඉතින් මම ඉදිරිපත් කරපු දත්ත පිළිබඳව මං හිතන්නේ කිසිම කෙනෙකුට බොරුවක් කියලා කියන්න බෑ. මොකද මේවා ලේඛනගත වාර්තා ඉදිරිපත් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ආර්ථිකය පිළිබඳව සාකච්ඡා වෙන මේ මොහොතේ මතක තබා ගන්න ආර්ථික වර්ධන වේගය අපි වේගවත් කරේ නැත්නම් 2028 එනවා ආර්ථික සුනාමියක්. මේක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. හැමෝම gediya පිටින්ම හිතාගෙන ඉන්නේ මේ IMF ගිවිසුමෙන් රට බේරයි කියලා. 105 ආර්ථික වර්ධන වේගය නඩත්තු කරේ නැත්නම් 2028 විදේශ ණය ටික ගෙවන්න බැරි වෙනවා. රටක් හැටියට අපි තවත් අවස්ථාවකදී බංකොලොත් භාවයට ලක් වෙනවා. ඒ පිළිබඳව අපි කියනවා රජයට පැහැදිලි සැලැස්මක් නැහැ. කරුණා කරලා දැන්වත් මේ සිදුවෙන්නට යන විනාශය පිළිබඳව අවබෝධයක් ලබාගෙන විශේෂයෙන්ම ආයෝජකයෝ සමග හොඳ හිතයිශී මිත්‍රශීලීත්වයක් ඇති කරගෙන ඍජු විදේශ ආයෝජන අපේ රටේ වැඩි කරන්නට ඕන. නිෂ්පාදන කර්මාන්ත ශාස්ත්‍රය අපි ප්‍රවර්ධනය කරන්නට ඕන. ඒ වගේම තොරතුරු තාක්ෂණ අපනයන ශාස්ත්‍රයට අපි මුල් තැන දෙන්නට ඕන. අර තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට 115 බදු ගහලා හරියන්නේ බෑ. හරියන්නේ නැහැ. ඒකෙන් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ප්‍රවර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු කාරණා හිතට අරගෙන රට වෙනුවෙන් යහපත් පියවරක් ගන්නට ඔබ කටයුතු කරයි කියලා විශ්වාස කරමින් මගේ අදහස් කිපේ අවසන් කරනවා. ලුණු පරිභෝජනය මෙට්‍රික් ටන් 1,80,000 එක හරි. එතුමා ඊට පස්සේ කිව්වා අපේ කැපැසිටි තියෙන 1,40,000යි කියලා. දැන් ටීකට කලින් ඔබතුමාගේ පිටිපස්සේ මන්ත්‍රීවරු කිව්වා ලුණු ගෙනාවේ නැහැ අවුරුදු 15කින් කියලා මං කිව්වා. 15කින් ලුණු ගෙනල්ලා නැහැ. ඒක හරි. අපේ කැපැසිටි එක 2,02,යි. ඒ නිසා අපි ලුණු පෞද්ගලික සමාගම් තියෙනවා 15ක් විතර අපේ රටේ. රජයට ආයතන අයිති 2ක් තියෙනවා. ඊට අමතරව පුත්තලම සෝල්ට් එක සමුපකාර වලට අයිති එක තියෙනවා. ඒ නිසා මේ තුන මේ සියල්ල එකතුව ගත්තාම කැපැසිටි එක 2,02ක් තියෙන විපක්ෂ ናයකතුමා 1,80,000යි අපේ පරිභෝජනය. ඒ නිසා ඒ කරුණ නිවැරදි කරගන්න කියලා මම කියන්නේ ඔබතුමාට. තාගන මම පොඩි සංශෝධන විනාඩියක් ඉන්න. potential capacity කියලා එකක් තියෙනවා. actually realizable capacity කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ capacity එකේ ධාරිතාවේ යම් ප්‍රමාණයක් කියලා දෙයක් තියෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම විනාඩියක් කාලගුණික දේශගුණික තත්වයන් තුළ ඇත්ත වශයෙන්ම ඒ capacity එක යථාර්ථවාදීව realize කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒකයි මම අදහස් කරේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂ නායකතුමා මතු කරපු කාරණාවක් සම්බන්ධයෙන් මම මේ සභාවට ඊයේ දිනේත් ඊට පෙර දිනයකදී පාතාල සම්බන්ධකම් සහ දේශපාලන සබඳතා පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි වගකීමක් සහිතව තමයි ඉදිරිපත් කරේ. එතුමා කියනවානේ ඩේටාත් එක්ක ඉදිරිපත් කරන්න කියලා දත්තත් එක්ක අපිට පුළුවන් සජබෙත් එක්ක තියෙන මේ පාතාල සබඳවේ සමහර മന്ത്രിවරුන් සමග තියෙන පාතාල සම්බන්ධකම් පිළිබඳව මේ සභාවට හෙළි කරන්න. දැන්ට විමර්ශනයක් සිද්ධ වෙමින් පවතිනවා. විමර්ශනයෙන් පසු අපි මේ සභාවට කාරණා ඉදිරිපත් කරනවා. මේ මං ඔබතුමා ඇන්සාර්ට් එක බැලුවා නම් මම මෙතනදී සමහර නම් ඉදිරිපත් කරා. නැවත අවධාරණය කරන්නේ
මේ සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කරා නම් ඒක වගකීමක් ඇතුව ඉදිරිපත් කරේ. මෙතන බොරු කියන්න අපි සූදානම් නැහැ. ඔබතුමාලාට මේ පාර්ලිමේන්තු හැම වෙලාවෙම මේ තම තමන්ට ඕන දේවල් කියන්න මේක පාවිච්චි කරන්න බෑ. අපි වගකීමක් ඇතුව කියලා තියෙන්නේ. නම් ඉදිරිපත් කරලා තියෙනවා. හැන්සාඩ් එක ඔබතුමා ආරම්භ බලන්න. ගිය සතියේ පෙර සතියේ ඉදිරිපත් කරා. ඒ හින්දා මම ඉදිරියටත් මම මේ පිළිබඳව කාරණා ඉදිරිපත් කරනවා. දැන්ට විමර්ශනයක් යනවා. විමර්ශනයක් යන හින්දා මම මේ වෙලාවේ නැවත කරුණු ඉදිරිපත් කරන්න අදහස් කරන්නේ ගරු නියෝජක කතානායකතුමා. සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක කාරකාදීන් සමාජිකින් සම්බන්ධ නම් පාතාලයක් සමග ඔබතුමා හෙළිදරව් කරන්න නංගන් එක්ක. ඕකේ. අපූරු සංවාදයකට පස්සේ මට කතාව ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ අපේ ගරු විපක්ෂ නායකතුමා කිව්වා සත්‍ය පදනම් කරගෙන දත්ත කේන්ද්‍රීයව ඉදිරිපත් කරනවා කියලා උගේ කතාව. මම හිතන්නේ අද ඔබතුමාට දීපු දත්ත නිවැරදි නෑ. එසා මම නිවැරදි දත්ත ඉදිරිපත් කරන්න මේ ගරු සභාවට එකක් තමයි නෙක්ස්ට් කියන ගාමන් ෆැක්ටරි කීපයක් ගැන කතා කරා. එතුමා දැනට 2000ක් දොට්ට දාලා කියලා. නමුත් මම ඒකේ ඇත්ත කතාව කියන්නම්. ඔබතුමා කිව්වට දත්ත කේන්ද්‍රීය කියලා. නමුත් අදත් ඔබතුමා රවට්ටලා තියෙන ඔබතුමාට දීපු දත්ත වලින්. ඒකේ තියෙනවා ෆැක්ටරි කීපයක්. එකක් තමයි කටුනායක මැනුෆැක්චරින්. ඒකේ සේවය කරන 1434ක් සේවකයෝ. ඊළඟට කටුනායක එම්බ්ලිස්මන්ට්. ඒකේ සේවකයෝ 160ක් රැකියා කරනවා. ඊළඟට කටුනායක ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්. ඒකේ සේවකයෝ 82ක් වැඩ කරනවා. ඊළඟට NMA ඔපරේෂන් කියන එකේ 1149ක් වැඩ කරනවා. සියල්ල 2825ක්. මේකේ ෆැක්ටරි 3ක් තියෙනවා කටුනායකෙන් පිට ආනමඩු ආසනයේ ආණ්ඩිගම්ම සහ නවගත්තේගම. එතකොට ඔවුන් අපේක්ෂා කරන්නේ සේවකයෝ 1416ක් අඩු කරන්න. ඒක තමයි ඇත්ත කාරණේ. නමුත් ඔබතුමා මේ ගරු සභාව සත්‍ය ගැන කතා කරලා නිතර අසත්‍ය කරුණු ඉදිරිපත් කරා ගරු විපක්ෂ නායකතුමනි. ඒ විතරක් නෙමෙයි. මම ගරු සභාවේ සභාගත කරනවා. ඉතින් ඔබතුමා අර නිතර කිව්වා සත්‍ය දත්ත කේන්ද්‍රීය කියලා. ඒකේ තවත් අසත්‍ය කතාවක් මම ඔබතුමාගේ මේ පාර්ලිමේන්තු කතාවෙන් නෙමෙයි එළියෙන් කියන්නම්. දැන් ඔබතුමන්ලා අර සුම්බුන් එකතු කරමින් යනවනේ. අර එළියේ පෙරදිච්ච ඉතුරු මිතුරු ටික ඔක්කොම එකතු කරනවා. හැබැයි ඔබතුමා මේ මැතිවරණයට කලින් මොනවද කිව්වේ? මගේ දිස්ත්‍රික්කයේ ඇඹිලි පිටියටම ගිහිල්ලා ඔබේ පාක්ෂිකව 2000 3000ක් දාගෙන ඉඳලා කියන්නේ මොකද්ද? ඔබතුමාට සක්විතිකම හම්බුණත් කිසිදු කෙනෙක් එක්ක දූෂිතයන් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. වෙන කණ්ඩායම් එක එකතු වෙන්නේ නැහැ කියලා. ඩීල් දේශපාලනයක් මේ ප්‍රේමදාස කරන්නේ නැහැ කියලා ඔබතුමා ගිරිය පුප්පලා සිංහ ගර්ජනාවක් කරේ. දැන් මොකද කියන්නේ? ඔබතුමා පාර්ලිමේන්තුවේ ඇතුලේ සත්‍ය කියලා අසත්‍ය කියනවා. ඒ වගේම එළියෙත් සත්‍ය කියලා අසත්‍ය කියනවා. පට්ටපල් බොරු. ලැජ්ජයි විපක්ෂ නායකතුමනි. දැන් අපේ දිස්ත්‍රික්කයේ තලතනෝන තලතාත්තුකෝරළ මැතිනිය ඔබතුමාට පට්ට ගැහුවා පහුගිය මැතිවරණයේදී දිස්ත්‍රික්ක පුරා ගිහිල්ලා ලංකාවේ වටේත් ගිහිල්ලා රත්නපුරේ මගේ දිස්ත්‍රික්කයේ ඒකයි වේ දෛවයේ සරදව. දැන් එතුමිය ඇවිල්ලා ඔබතුමා ඉස්සලා හුරතල් වෙවි ඇඹරි ලැජ්ජයි වෙන්න ලැජ්ජ නැත. ලැජ්ජාවට ඇඹරි ඔබතුමාගේ ලේකම් ඔබතුමා ළඟ ඉන්න රංජිත් මද්දු බණ්ඩාර මැතිතුමත් එක්ක අස්සම් කරනවා ඒකාබද්ධ මොකක්ද එක ලියුමක්. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ගරු සභාවට ඔප්පු කරන්න කැමති සත්‍ය අසත්‍ය කවුද කියන්නේ? ඒ විතරක් නෙවෙයි ඔබතුමන්ලා ජනාධිපතිවරණට කලින් ජාතික ජනබලවේගයට ජනතා විමුක්ති පෙරමුණට අනුරාධ දිසානායකට ඡන්දෙ දෙන්න එපා කියලා භික්ෂු සමුළු පවත්තලා කිව්වේ. භික්ෂු සමුළු නේ අර ස්වාමීන් වහන්සේලා 4 දෙනෙක් ඒකටම සූදානම් වෙලා හිටියා. උන්වහන්සේලා ගෙනල්ලා ඔබතුමාත් එක්ක භික්ෂු සමුළු පවත්තලා කිව්වා රට විනාශයි කිව්වා. ලේ ගංගාවක් කිව්වා. මෙතන ඉන්න සමහර മന്ത്രിවරු විපක්ෂේ නෑසුනා වගේ නෑසුනා කනින් යුක්තව. ඔව් අවසාන දාන වේල කිව්වා අවසාන බණ කිව්වා අවසාන පෙරහැර කිව්වා
අවසාන කටින කිව්වා. අවසාන පෝය කිව්වා. ලේ විලක්කේ කිව්වා. ඒ විතරක් නෙවෙයි ඔබතුමා කිව්වා වාහන ගන්නවා කිව්වා, දීපල පවර ගන්නවා කිව්වා, මහා විනාශයක් වෙනවා කිව්වා. විරුද්ධවාදීන්ගේ පලිගයි කිව්වා. ඔලු බෙලි වලින් කපලා වැටවල් වල ගහයි කිව්වා. ඔන්න ඔබතුමාලා කිව්වා බොරු. බොරු නෙමෙයි ඒවා. පච, ටොම්පච. දැනුත් ඔබතුමා ඒ වගේම එකක් තමයි අවධානය කරේ. මන් නියෝජ්‍ය කතානායකතුමනි යෝජනාවක් කරන්න කැමතියි මේ කරු පාර්ලිමේන්තුවේ. ඒක තමයි අඩු ගානේ එළිය කියනම බොරු. අඩු ගානේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ හරි බොරු නොකිය ඉන්න. සත්‍ය පදනම් වෙලා අදහස් ප්‍රකාශ කරන්න කියලා යෝජනාවක් ගේන්න බැරිද? ඒක සම්මත කරන්න අපේ 159ක් ඉන්නවා අපි අත උස්සනවා. ඒක තමයි ඇත්ත. හැබැයි දැන් අපේ සාකච්ඡාව තිබුණේ ওই සත්‍ය අසත්‍ය කතාව නෙමෙයි. දැන් මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා අපේ නියෝජ්‍ය ඇමතුමා 2025 ජනවාරි 31 දිනති 24යි 21 ඇලයිරත් 30 දරන අති විශේෂ ගැසට් පත්‍රයත් එවැගේම 2025 ජනවාරි 31 දිනති අංක 24යි 21 ඇලයිරක් 41 දරන අති විශේෂ ගැසට් පත්‍රයක්. ඒ දෙක ගැන තමයි සාකච්ඡාව කරේ. මෙතන විපක්ෂ එක මන්ත්‍රීවරයෙක් ඒ ගැන කතා කරේ නැහැ. නමුත් අපිට වගකීමක් තියෙනවා ඒ සම්බන්ධව අදහස් දක්වන්න. දෙක ඒ ගැසට් දෙකෙන් මොකද වෙන්නේ? එකක් අපේ ආණ්ඩුව විශේෂ බර තැබීමක් කරනවා සංචාරක කර්මාන්තයත් එක්ක මේ රට ඉදිරියට සංවර්ධනය කරන්න විශේෂයෙන් මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන අපේ ඇමතුමත් කිව්වා ඇමරිකන් ඩොලර් බිලියන 4ක විතර ආදායමක් බලාපොරොත්තු වෙනවා සංචාරක කර්මාන්තය. එතකොට ඒ සංචාරක කර්මාන්තයේ මේ විදිහට නගා සිටවන්න නම් එක පැත්තක යටිතල පහසුකම් අවශ්‍ය වෙනවා. මාර්ග පහසුකම්, හොටෙල්, ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයේ නියැලෙන ඉන්න කර්මාන්තයේ නියැලෙන අයගේ පහසුකම්. ඒතර ඒගොල්ලෝ සාකච්ඡා කරා ආණ්ඩුවත් එක්ක. ඔවුන්ගේ ඉල්ලීම මත තමයි මේ සංචාරකයන් නැවත යන විට ඔවුන්ගෙන් අය කරන ලබන ඒ ඩොලර් 60ක ඒ ටිකට් එකෙන් අය කරන ලබන ගාන දෙක පසුගිය කාලෙත් තිබුණා නමුත් අවසන් වුණා. ඒ නිදහස් කිරීම මේ අවුරුද්දක් දක්වා අපි මේ ගැසට් එකෙන් නැවත යථාවත් කරනවා. ඊට අමතරව ඒ ඩොලර් 60න් 50ක් ඩොලර් 30ක් දක්වා මත්තල යාපනයේ ඒ ගුවන් තොටුපළටත් සහනය දෙනවා. දෙකෙන් මොකද වෙන්නේ? එකක් තමයි සංචාරකයෝ පැමිණීමට යම් ආකර්ෂණයක් ඇති වෙනවා. ඒතර අපි සංචාර කර්මාන්තයෙන් රට දියුණු කිරීමට ලොකු සැලසුම් හදලා තියෙනවා නම් ඔවුන් ආකර්ෂණීය කරගන්න වැඩ පිළිලක්. ඒක තමයි මේ 24 21 ඇලයිරත්ය ගැසට් පත්‍රයෙන් අපි සම්මත කරගන්න. ඊට පස්සේ ගරු ඇමතුමාට අපි ස්තුතිය පුද ගන්නවා අර ඊළඟ ගැසට් එක 24 21 ඇලයිරක් 41 ලක්ෂරි බද්ධ වාහන වලට යන. ඒකේ ස්තුතිවන්ත වෙන්නේ මේකයි. දැන් ලක්ෂ 35ක් ටැක්සරි බද්ධ ලක්ෂ 35ක් වෙච්ච වාහනයටත් ටැක්සරි ලක්ෂරි බද්ධ සුකෝපභෝගී බද්ධ ගහලා තිබ්බා. නමුත් දැන් මේ ගැසට් එකෙන් 1,50,000 දක්වා දීර්ඝ කරනවා. ඒතකොට ලක්ෂ 35ක් වූ වාහනයටත් මේ ලක්ෂරි බද්ධ මීට පෙර අය කරා. නමුත් මේ ගැසට් නිවේදනයෙන් පස්සේ මේක සම්මත වුණාට පස්සේ ලක්ෂ 50ක් වූ වාහනයකට තමයි ඒ බදු මුදල අය වෙන්නේ. ඒ නිසා ඇල්ටෝ වගේ කුඩා කාර් වලට රවි කරුණානායක මැතිතුමා ඒ බද්ද අයිති වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ඇමතුමා ඇතුළු. ඒතර මෙන්න මේ කාරණා දෙක තමයි මේ ගැසට් නිවේදන දෙකෙන් අපි සම්මත කරන්නේ. ඉතින් මේ දෙකම මේ රටේ සංවර්ධනයට හේතු වෙන දෙයක්. ඒතර ඒක එහෙම තියෙද්දි මං කැමති නැවත පළාත් පාලන ඡන්ද ගැනත් සාකච්ඡා වුණානේ මේ ගරු සභාවේ. දැන් ඇඬියාවක් නෙමෙයි, කේන්ද්‍රීකාවක් නෙමෙයි, අඳෝනාවක් විපක්ෂේ. අඳෝනාවක්. විශේෂයෙන් කොළඹ නගරයේ
බලය පිහිටීම සම්බන්ධව. දැන් අපිට කියනවට වැඩියාවක් කියලා. 340න් 267ක් අපි දිනලා තියෙනවා. මම රත්නපුර දිස්ත්‍රික්කයේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ආයතන 17යි. කොළොන්නේ ඉඳන් ඇහැලියකොට දක්වා ආයතන 17ක්. 17ම අපි දිනුවේ ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව. 17ම දිනුවා අපි. වැඩි ඡන්දෙ. රටෙත් ආයතන 267ක්. කිසිදු ප්‍රශ්නයක් නැතුව දෙවනිදා පිහිටවනවා 150කට වැඩි ආයතන. බහුතර බලය තියෙනවා 267ක. 2018 තමයි පළාත් පාලන මේ අලුත් මැතිවරණ ක්‍රමෙත් එක්ක පළාත් පාලන මැතිවරණය පැවතුනේ. ඒකෙදි පොදු ජන පෙරමුණට පොහොට්ටුවට 226යි ආයතන දිනාගත්තේ. එච්චර රැල්ලක් තියෙනවල 226යි. හැබැයි අපි නොයෙක් කවලාද අපහාස විපක්ෂ පච මේ ආණ්ඩුව වැඩ බෑ කියද්දි මාස 6ක් වගේ ඇතුළත ඇත්තට මාස 6කින් වැඩ පෙන්වන්න තරම් ආර්ථිකයක් නෙවෙයි අපේ රටට දීලා තිබුණේ. අපි බලය ගන්නකොට රට කොහොම තැනකද තිබුණේ? 2022 අප්‍රේල් 12 වෙනිදා මහ බැංකුව අධිපතිතුමාම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ලෝකෙටම කියනවා අපේ රට අසමත් රාජ්‍යයක්. ණය ගෙවා ගන්න බැරි රාජ්‍යයක් කියලා. ඔව්ම කියනවා. කියලා ඒ විතරක් නෙමෙයි 2022 අප්‍රේල් 12 වෙනිදා ණය ගෙවන එක නැවැත්තුවා. එහෙම රාජ්‍යයක් තමයි අපිට ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21 අපේ අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කළා ලැබිච්ච ආණ්ඩුව. ඒකෙන් තමයි මේ. ඒ ආණ්ඩුව තමයි මේ ගෙනියන්නේ. දැන් අපිට විපක්ෂ නායකතුමාත් අනිත් විපක්ෂ කියනවා IMF එකෙන් අපි නිදහස් වෙන්නල්ලු. ඔව් අපේ කැමැත්තක් තියෙනවා. කිසිදු ලෝක සංවිධානයකට යට වෙන්නේ නැතුව කිසිදු රාජ්‍යයකට යට වෙන්නේ නැතුව ස්වාධීනව අපේ සැලසුම් ප්‍රතිපත්තිත් එක්ක යන්න. හැබැයි අපි කැමති වුණත් අකමැති වුණත් මේ නඩය මේ විපක්ෂ නඩය අඩි වශයෙන් ඉදිරියට සම්බන්ධ වෙච්ච මේ ගරු විපක්ෂ නායකතුමා ඇතුළු ආණ්ඩු කරන කාලේ ඒගොල්ලෝ ගෙනාපු වට්ටම වලක් තියෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් IMF එකේ නැමැති ඒ වලේ වැට්ටුවා. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා එහෙම වට්ටලා කියනවා මේගොල්ලෝ. මොකද්ද කියන්නේ? මේගොල්ලෝ කියනවා ඔය වලෙන් නෙමෙයි වෙන වලකින්. Honorable Padma Kumar Subhasinghe, you have 2 more minutes. බොහොම ස්තුතියි. වෙන වලකින් ගොඩ එන්නලු. නෑ. ගරු මහත්තුරුනි වැටිච්ච වලේ කටින් තමයි ගොඩ එන්න තියෙන්නේ. වෙන වලක කටින් ගොඩ එන්න බෑ. නිසා ඔබතුමන්ලා මහ වලක ඇදවට්ටලා තිබුණේ. ඒ වලේ ගැට්ටෙන් තමයි ගොඩ එන්න දෙන්නේ. ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් අපේ කැමැත්ත නොවෙන්න පුළුවන් IMF යෝජනත් එක්ක අපිට යන්න වෙනවා. ඒක ඊටාම සීරුමාරුවට ගිහිල්ලා අපි දැන් මොකද වෙලා තින්නේ? ආර්ථික වර්ධන වේගයක් තියෙන්නේ. ඕගොල්ලෝ එදා අපි බලය ගන්න කලින් කිව්වා ආර්ථිකය කඩා වැටේ කිව්වා. රුපියල මස්ත බාල්දුවේ කිව්වා. ඩොලරේ 400ට 600ට නගී කිව්වා. කොටස් වෙළඳපොළ කඩා වැටේ කිව්වා. පෝලිං එයි කිව්වා තෙල් පෝලිං. හැබැයි දැන් නම් පෝලිමක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද්ද ඒ පෝලිම? ආන්න හොරු සිපිරිගෙට යන පෝලිම. නෑනලා මස්සිනාල යනවා. දැන් ඊයේ තොරතුරක් ආවා තාත්තලා පුතාලත් ජයි කියලා. ඔව් හෙට අනිද්ද යනවා. තාත්තා ගියා පුතා කමින් සූන්. ඒ නිසා ඕංගොම පොලිමක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි තෙල් පෝලින් ගෑස් පෝලින් නෑ. ඒක තමයි ඇත්ත. ඉතින් එහෙම නැති ආර්ථිකයක් අපි හදලා තියෙනෝනේ. ඔය IMF යෝජනා ඇතුලේ තමයි. හැබැයි ඊටාම සීරුමාරුවට අපි ආර්ථිකේ ස්ථාවර කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත. කොටස් වෙළඳපොළ නැගගෙන යනවා. ආර්ථික වර්ධන වේගයක්. ඕක තමයි ඇත්ත. ඒසා මේ විපක්ෂය කියනවා වැඩ බැරි කියලා. ඔබතුමල්ලට කියපු ඔය වාක්‍ය අපි අහලා තියුනේ වැඩ බැරි ප්‍රේමදාස කියලා. ඒකම අනිත් පැත්තට කියනවා. නෑ. කොච්චර වැඩ බැරිද කිව්වොත් ඔබතුමා ජාතික මැතිවරණ 4ක් පරාදයි. ජාතික මැතිවරණ 4ක් පරාදයි. සජපේ හැදුවේම රටේ ජනතාව එක්සත් ජාතික පාක්ෂිකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දිනන්න බෑ කියලා. මැතිවරණ 17ක් පරාද වෙච්ච නිසා. ඒ නිසා හදාගත්ත සජපේ මෙන්න පොලේ
ජාතික මැතිවරණ 4ක් පරාදයි. එසා ගරු විපක්ෂ නායකතුමනි ඔබේ නායකත්වය රැකගන්න ඕන්න ඔය ළඟම ඉන්නවා එකට කෙලහරන ඒ වෙනුවෙන් කුමන්නට කරන එසා අපි ඔබට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට විපක්ෂ නායක ධූරය දීර්ඝ කාලයක් සතර වසර තුරු නිවන් දකින්නතුරු සදාකාලිකව ඉන්න වරන් ලැබේවා කියලා. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පැහැදිලි පණිවිඩයක් දීලා තියෙනවා ආණ්ඩුවට. හැබැයි මේ ප්‍රතිඵලය ඒ පණිවිඩය හරියට බාර ගන්න නැතුව හරියට ඒක කියව ගන්න නැතුව නොයෙකුත් වල්පල් දොඩවනවා. මොකද්ද පණිවිඩය? දැන් ජනාධිපති මැතිවරණයේදී ලබා දුන ඡන්ද ප්‍රමාණයයි ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේ ලබා දුන ඡන්ද ප්‍රමාණයයි මේ අය තුනෙන් දෙකකට එහා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ മന്ത്രിතුමල්ලා 159 ලබා දුන්නා. එතකොට මේකෙදි පැහැදිලිව කියන්න ඕනේ ආණ්ඩුවක් හැටියට මේ පණිවිඩය හොඳට ගන්න කියලා. මොකද මාස 6ක් ඇතුළත ඊටාම කෙටි කාලයක් තුල මේ ආණ්ඩුවක් පත් වෙලා ඒකේ ඌෂ්ණය යන්න කලින් දැන් මොකද්ද මේ ප්‍රතිඵලය? මේකේ අනික් ඉල්ලපු සියලුම පක්ෂ තමන්ගේ ප්‍රතිශතය වැඩි කරගෙන ඉන්නවා. සමගි ජන බලවේගය ඇතුළු අනිත් සියලුම කණ්ඩායම්. අද මාලිමාවට මොකද්ද වෙලා තියෙන්නේ? 23ක් අඩු වෙලා. ඉතින් ලක්ෂ 23ක් අඩු වෙලා. ප්‍රතිශතයෙන් ගත්තා විශාල ප්‍රමාණයක් අඩු වෙලා. දැන් මේක හරියට කියවා ගන්න බැරුව නිකන් ඇවිල්ලා දොඩවනවා. රත්නපුරේ ඔක්කොම දින්නලු. එතකොට රත්නපුරේ අපි බලේ පිටවන්නේ කොහොමද? ඉතින් ඒ නිසා මේ දේවල් ගැන දන්නේ නැතුව මේ උනේ දේ මොකද්ද කියලා ඉස්සල්ලා කල්පනා කරන්න. Tamanda වෙලා තියෙන දේ. Tamanda වෙලා තියෙන දේ කල්පනා කරන්න. දිනනම් බලේ පිටවන්න. ඔව් දිනපුවාගේ බලේ පිටවන්න ඕ. ඔව් දිනපුවාගේ බලේ පිටවන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ නේ. පනතේ තියෙනවනේ. පැහැදිලිවම පනතේ තියෙනවා 50%ට වැඩිය තනි පක්ෂයකට තියෙනවා නම් එයාලට බලේ පිටවන්න පුළුවන්. ස්වාධීන කණ්ඩායමකට උනත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ පනතේ පැහැදිලි කරලා තියෙනවා කරන්න ඕන දේවල් ටික. ඒ නිසා කවුරුත් කෑ ගැහුවා කියලා එහෙම නැත්නම් ඒකට අඩා දුඩුවා කියලා මේක වැඩක් වෙන්නේ නැහැ. ඊළඟ මාස 6 යනකොට මොකද්ද වෙන්නේ කියලා බලන්නකෝ. පළාත් සභාව තියලා. ඉතින් ඒ නිසා මේකට මුහුණ දෙන්න. ඉතිහාසයේ පළවෙනි වතාවට ආණ්ඩුවක් මෙච්චර ශීඝ්‍රයෙන් කඩාවැටුණා නම් මේ ආණ්ඩුව තමයි කඩාවැටුනේ. ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව මෙච්චර ඉක්කොට කැඩුන්නේ නැහැ. මතක තියාගන්න. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව අවුරුදු 2කමාරක් ගියා. අවුරුදු 1කමාරක් විතර යනකොට තමයි ඒක කඩාවැටෙන්න ගත්තේ. දැන් මේක මාසයෙන් විතරයිනේ තමුන්නාංශය. ලොකු කයිය ගහන්නේ. මාසයෙන් විතරයි. ලක්ෂ 23ක් ඡන්ද අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම අනිත් පක්ෂ වලට ඒක වෙන්න බෑ. සම්මගී ජනබලවේගය ඇතුළු සියලු පක්ෂ වල වැඩි වෙලා තියෙනවා. ප්‍රතිශතයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා හරි වැඩි කතාවක් ඕනේ නැහැ. දෙසැම්බර් පහුවෙලා තියන්නකෝ පළාත් සභාව. වැඩි කරගන්නකෝ. වැඩ වෙන්නලා. වැඩකාරයෝ වැඩි කරගන්න වැඩ වෙන්නලා. හරිද? වැඩ පුළුවන් නම් වැඩි කරගන්න වැඩකාරයෝ නම්. දැන් කිව්වනේ වැඩ පුළුවන් කියලා. දැන් කිව්වා ඒක කෑ ගහන්න එපා, බාධා කරන්න එපා. දැන් කිව්වනේ වැඩකාරයෝ කියලා. වැඩ පෙන්නන්න. ඒක තමයි දැන් ජනතාව දන්නවා වැඩකාරයෝ කියලා. ජනතාව දැන් දන්නවා. ජනතාව ආපහු රවටුණා කියලා. ඒ නිසා වැඩකාරයෝ බොරුකාරයෝ කියලා ජනතාව දන්නවා. දැන් පට්ටපල් බොරුකාරයෝ කියලාත් දන්නවා. ඒ හින්දා වැඩි කෑ ගහන්න එපා. උඩපයින් එපා. වැඩ කරන්න ජනතාව පොරොන්දු ඉෂ්ට කරන්න. දැන් පොරොන්දු ඉෂ්ට කරන්න. නායකයා කවුද කියන්නේ පොරොන්දු ඉෂ්ට කරන්න. ජනතාවට දීපු. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පළාත් පාලන මැතිවරණය මේ හෙටාරින් දවල්කොට තමුන්නාන්සලාට පැහැදිලිවම කියනවා විපක්ෂේ මේකේ මැතිවරණේ ආණ්ඩුවට ඡන්ද දෙනවා නම් ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපු කණ්ඩායමට ඡන්ද දීලා 50%ට ඉදිරිය බලය දෙනවා අපේ ප්‍රාදේශීය සභාව නගර සභාවේ. නමුත් ඒක උනේ නැහැ. ඒක තේරුම් ගන්න. ඒතකොට විපක්ෂයට වැඩියෙන් කණ්ඩායම 50%ට වැඩි ඉන්නවා කියන්නේ මොකද්ද? එතකොට ඒක ආණ්ඩුවට විරුද්ධව දීපු ඡන්දේ. ඉතින් ඒක තේරුම් ගන්න.
එතකොට ඒක තේරුම් ගන්න බැරුව මේ නිකන් කෑ ගහනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ජනතාවට දී පොරොන්දු එකින් එක ඉෂ්ට කරා නම් මෙතන ඇවිල්ලා කැමර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද මේ විශේෂ ගැසට් පත්‍ර දෙක සම්බන්ධයෙන් අදහස් දක්වන්න වෙලාව හම්බුණත් දැන් ටිකකට කලින් විරුද්ධ පක්ෂයේ ඇසුණු ඒ අඳෝනාවල් අහගෙන ඉද්දී ඒව ගැන වචනයක් නොකිය කතා කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඇත්තටම පහුගිය කාලේ විරුද්ධ පක්ෂය නගපු කෙඳිරි අද වෙද්දි මල අඳෝනාවක් බවට පත් වෙලා තියෙනවා අපිට සවන් දෙද්දි තේරෙනවා. විශේෂයෙන් සුබ ප්‍රාර්ථනා කරන්න ඕන විපක්ෂයට ඒගොල්ලෝ අලුතෙන් පිහිටපු පක්ෂය සම්බන්ධයෙන් ඒකේ නම විපක්ෂය. මම හිතනවා ඒ නමට තව විශේෂණ පදයකට එකතු කරගන්න පුළුවන් නම් හොඳයි. සදාකාලික විපක්ෂය. ඒ සදාකාලික විපක්ෂයට සුබ ප්‍රාර්ථනා කරන ගමන් අපිට දැන් ටිකකට කලින් ඇහුණා විපක්ෂයේ മന്ത്രിවරු දුනු ප්‍රශ්නයක් ගැන කියනවා. මේක මට තේරෙන්නේ නැහැ මේ රටේ ජනතාවට නොදැන්න තරම් මේගොල්ලන්ට දැනෙන්නේ ඇයි කියලා. දැන් මම කලින් කිව්ව සදාකාලික විපක්ෂ නායකයෙක් ඉන්නවනේ දැන්. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. දැන් මීට කලින් മന്ത്രിවරයෙක්ගේ කටින් එක එළියට පැන්නා. අපේ නායකතුමා. නේද? රනිල් වික්‍රමසිංහ කියලා තමයි කිව්වේ. ඒ සදාකාලික විපක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ කජු කෑවා වගේ මේ රටේ මිනිස්සු ලුණු කන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕන. බත් කනවා වගේ කන්නේත් නැහැනේ. ඒත් කාලයකට මේ විපක්ෂයේ කට්ටිය පොල් කනවා. තව කාලයකට හාල් කනවා. බත් කන්නේත් නැහැ. හාල් කනවා. දැන් මේ කාලේ කන්නේ ලුණු. ඒක නිසා ඒගොල්ලොන්ට කියනවා කතා කරන්න දේවල් නැති වුණාට පස්සේ ජනතාවට දැනෙන ප්‍රශ්න ජනතාවට මුහුණ දෙන්න වෙන එදිනදා ප්‍රශ්න වලට එහා ගිහිල්ලා මේ ඇති වෙන සුළු සුළු දේවල් මේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් කරලා සටන් පාට හදාගන්න උත්සාහ කරනවා අසාර්ථකයි. අසාර්ථකයි. ඒ වගේම තමයි පහුගිය දවස්වල පැවති පළාත් පාලන මැතිවරණයෙන් ඇති වුණු තත්ත්වයක් අර විපක්ෂයේ කෙඳිරිය අඳෝනාවක් බවට පත් වෙන්න හේතුවක් වුණා. දැන් ටිකකට කලින් කියනවා තාමත් කියනවා කොළඹ මහනගර සභාව ඒගොල්ලෝ පිහිටවනවා කියලා. දැන් මෙතන අහන්න කෙනෙක් නැහැ. කනගාටුව කාරණේ ඒක. අපි අහනවා කවුද නගරාධිපති කොළඹ කියන්න. අපි කියනවා රායි බෙල්ටසා. අපේ නගරාධිපතිනේ ඇය කොළඹ නගර සභාවේ. නමුත් අපි අහනවා ඔවුන්ගෙන් කවුද නගරාධිපති? අනිවාර්යෙන් කොළඹ නගර සභාව අපි පිහිටවනවා. ඒකේ දෙකක් නැහැ. දැන් ටිකකට කලින් මගේ මෙතන හිටියා චවින්ද්‍රානි කිරියල්ල මන්ත්‍රීතුමිය හිටියා නම් හොඳයි. මම ඒවා හේවැහැට කොහොමද කියලා. මගේ ආසට. හේවැහැට මොකද වෙන්නේ මන්ත්‍රීතුමා කියලා. හේවැහැටත් එච්චර තමයි. සභාව අපි හදනවා. ලංකාව පුරාම තියෙන සභාවලින් බහුතරයක්. මොකද මේගොල්ලෝ කියනවා මේ රටේ මිනිස්සු පණිවිඩයක් දීලා තියනවලු ඒගොල්ලොන්ට. මොකද්ද පැහැදිලි පණිවිඩයක් ඒගොල්ලන්ට කියලා තියෙනවලු. ඒ පණිවිඩය ඒගොල්ලන්ට ආවේ කොහෙන්ද කියලා තමයි මට තේරෙන්නේ නැත්තේ. කවුරුන් හෝ කෙනෙක් හීනෙන් ඇවිල්ලා නිදාගෙන ඉද්දී ඒගොල්ලෝ මේ පණිවිඩය කිව්වත් දන්නේ නැහැ. ඒ පැහැදිලි පණිවිඩයේ මේ පාර දීලා තියෙන ජනවරණයෙන් පැහැදිලි පළාත් පාලන ආයතන වලට. මෙරට බහුතරයක් සභාවල බහුතර බලය අපට දීලා තියෙනවා. මොකක්ද ඒ කියන්නේ? මේ පළාත් පාලන ආයතන වල බලය පිහිටවන්න ඕන මාලිමාව. කියන කාරණේ කියන්නේ. වෙන මොකුත් නෙමෙයි. වෙන මොකුත් පණිවිඩයක් අපට නම් කවුරුත් ඇවිල්ලා කිව්වේ නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ රටේ මිනිස්සු දෙන පණිවිඩය. මේක ජනාධිපතිවරණයේදීත් එහෙමයි. මේක මහමැතිවරණයේදීත් එහෙමයි. මේක මේ පළාත් පාලන මැතිවරණයේදීත් එහෙමයි. එම උත්තරේ. ඉතින් ඒක නිසා අපි කියනවා කලබල වෙන්න එපා. මේ රටේ මිනිස්සු දීපු ජනවරමට කරු කරමින් තමයි අපි ගන්නා ඌ තීන්දුව තීරණ ගන්න. ඒත් එක්කම දැන් විපක්ෂයේ නායකතුමා අර විපක්ෂයේ නායකතුමා නෙවෙයි විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් ටික කර ගාලි නේද අර පහුගිය දවස්වල මේ රටේ සිදුවුණු සිදුවීම් විශේෂයෙන් දැන් මේ රණවිරු සැමරුම සම්බන්ධයෙන් මම අහන පහනක්වත් පත්තු කරාද ඔබතුමා? අපිට කනගාටුවක් තියෙනවා. මොකද යුද්ධෙන් මැරුණේ ගම්වල හිටපු කොල්ල කෙල්ලෝ. යුද්ධෙන් මැරුණේ ගම්වල හිටපු අම්මලා තාත්තලාගේ දරුවෝ. අද අබ්බගාත වෙලා පුටුවල නැත්තම් මුළු ජීවිත කාලෙම ඇඳක ගත කරන්න වෙලා තියෙන ගම්වල හිටපු කොල්ල කෙල්ලෝ. මම හැමදාම කියනවා වගේ හැම ගමකම හැම සුසාන භූමියකම තියෙනවා මේ රටේ සොල්දාදුවෙක් මිහිදන් කරපු වලක්. මොකක්ද ඒකෙන් දෙන පණිවිඩය? මේ රටේ බහුතරයක් ගම්වල ඉන්න කොල්ල කෙල්ලෝ තමයි මේ යුද්ධයට බිලි වුණේ. ඔව් අපිට ඒගොල්ලෝ වීරයෝ තමයි. නමුත්
රණ විරුව කිය හැමදාමත් ඔවුන්ගේ මරණ මතින් ඔවුන් සදාකාලිකව ගත කරන ඒ ආබාධිත ජීවිත මතින් දේශපාලනය කරන්නේ නැයට අපි කියනවා. තවදුරටත් ඔය දේශපාලනට එන්න එපා. මොකද අනුරුකුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිතුමා පහුගිය දවසක රණවීර සමරවේදී කරපු කතාව අහගෙන හිටියනම් අපිට ඕන නැවත වතාවක් මේ රට යුද්ධයක් ඇති නොවෙන්න. ඒක තේරුම් ගන්න ඕන. මොකද යුද්ධයට බිලි වුණේ මේ රට අහිංසක මිනිස්සු. ඒක උතුරෙත් එහෙමයි දකුණෙත් එහෙමයි. ඒක නිසා උතුරේ වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන්. තවදුරටත් ඒ වර්ගවාදයත් එක්ක දේශපාලනය කරන්න හදනවා නම් පහුගිය කාලේ නිකන් කල්පනා කරලා බලන්න. LTT යුද්ධය අවසන් වුණා තමයි. මේ උතුරේ තිබුණ යුද්ධය අවසන් වුණා තමයි. හැබැයි ඊට පස්සේ කාලෙත් නැවත වතාවක් මේගොල්ලෝ උත්සාහ කරේ මොකටද? මේ රටේ ආපෞසරයක් වර්ගවාදය අවසන්. ජාතිවාදය අවසන්. මොකද්ද? නැවත යුද්ධයක් ඇති වෙනවා නම් ඒගොල්ලෝ කැමති. මොකද ඒගොල්ලන්ට දේශපාලනය තියෙන්නේ ඒ මත පමණයි. ඊයේ පෙරේද අපි දැක්කා අර පහුගිය දවස්වල කසල බාල්දියට විසිකරපු දේශපාලනය ආපෞසරයක් මේ යුද්ධය මේ පැරණි යුද්ධය කර පින්නාගෙන මතුවෙන්න උත්සාහ කරා. කනගාටුයි කියන්නේ. අපි කිසිම හේතුවක් මත නැවත වතාවක් මේ රටේ ලේ වැගිරීමක් බලාපොරොත්තු වෙන මිනිස්සු නෙවෙයි. මේ රටේ සමස්ත ජනතාව මෙහෙමයි. මෙවර අපට ලබා දීලා තියෙන ජනවරම් වලින් ජනාධිපතිවරණේ මහමැතිවරණ සහ මේ පළාත් පාලන මැතිවරණ ඒ දීලා තියෙන ජනවරමින් පැහැදිලි වෙන්නේ ඒක. ඒ පැරණි වර්ගවාදී ඒ ජාතිවාදී දේශපාලනය අවසන් කරා. ඒ ම්ලේච්ඡ ඒ අසංස්කෘතික ඒ අශිෂ්ට ඒ සාහසික දේශපාලනය අවසන් කරා. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි දැන් අපේ මෙතන ටිකට කලින් කතා කරපු മന്ത്രിවරයෙක් කියනවා අපි මේ සුන්බුන් එකතු කරගෙන නේද දේශපාලනය කරන්න යන්නේ අපි කියන චෝදනාව නෑ. අපි කිව්වේ ඔබ සුන්බුන් එකතු කරගෙන නැවත දේශපාලනය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. නමුත් අපි ඔබට කියනවා එක කාරණයක්. ඒ සුන්බුන් මතින් දේශපාලනයේ සුන්බුන් එකතු කරගෙන ආපෞසරයක් ප්ලාස්ටර් කරගෙන ගොඩනගා ගන්න හදන ඒ දේශපාලන ව්‍යාපාර වල පැවැත්මක් නැහැ. ඔව් අපට සහාය දෙන්න පිරිසක් කැමති. ගැටලුවක් නැහැ. අපි සන්දාන හදන්න යන්නේ නැහැ. නමුත් ඒ අශුද්ධ සන්දාන ගොඩනගන්න යන්නේ ඔබ. ඒක මතක තියාගන්න ඕන. අපිට සුන්බුන් එකතු කරමින් දේශපාලනය කරනවා කියලා චෝදනා කරන්න ඔබට කිසිම අයිතියක් නැහැ. අද අපි පාර්ලිමේන්තුවේ 159ක් ඉන්නවා. ඔබට මතක නම් විරුද්ධ පක්ෂයේ මහතුන්ට මතක නම් ඊපෙර දවසක අපේ ජනාධිපතිතුමා එහා පැත්තේ ඉඳන් අභියෝගයක් කරා. ඔබට දීලා තියෙනවා පැහැදිලි විපක්ෂයක් අද. මොකද කිසිම සැකයක් තියාගන්න එපා. ඔය පැත්තෙන් පණී කියලා බය වෙන්න එපා. තීන්දුව తీරන ගන්න බය වෙන්න එපා කියලා. ඇයි ඒ? අපිට අවශ්‍ය නැහැ දූෂිත එකතු කරගන්න. වංචනිකව එකතු කරගන්න. නමුත් ඔබට ඒ සදාචාරය නැහැ. ඒ දේශපාලන ආචාර ධර්ම රකින්න ඔබ දන්නේ නැහැ. ඒක ඉතිහාසය පුරා ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් ටිකට කලින් කිව්වා විපක්ෂ නායකතුමා මේ පාතාලයේ තියෙන ගැටලු සම්බන්ධයෙන් කාරණා. ඒ පාතාල දේශපාලනය කරේ අපිද? නෑ. ඉතිහාසය අමතක වුණා ඔය කතා කරන්න එපා. සොත්ති උපාලයට මුළු දිවයිනටම සාම මිනිස්සු දුන්නේ කවුද? ඔයගොල්ලෝගේ දේශපාලන පැරණි ඔබගේ දේශපාලන බුතුන් මිත්තෝ. ඔව් පැරණි දේශපාලන ඔබගේ පක්ෂවල ඉතිහාසය දිහා හැරලා බලන්න. කවුද ගෝනවල සුනිල්ලත් එක්ක දේශපාලනය කරේ? ඒ වුන් විතරක් නෙමෙයි සියලු දෙනා. නේ? ජූලම්පිටිය අමරලත් එක්ක දේශපාලනය කරේ කවුද? බැද්දගානේ සංජීවරත් එක්ක දේශපාලනය කරේ කවුද? අද අපි උන්ට කිව්වහම මේ දේශපාලනෙත් එක්ක සම්බන්ධතා තියෙනවා කියලා පාතාලට සම්බන්ධතා තියෙනවා කියලා එළි වෙනවා කිව්වට පස්සේ ඇයි කලබල වෙන්නේ? Tamanට සම්බන්ධයක් නැත්තම් කලබල නෙවෙයි ඉන්න. අපි අදාළ මොහොත ආවට පස්සේ එළි කරන්න. කලබල වෙන්නේ Tamanගේ කුමක් හෝ සම්බන්ධයක් මේවත් එක්ක තියෙන නිසා. දන්නේ නැහැ. මාට්ටු වෙලාද දන්නේ නැහැ කියලා සැකයි. මාට්ටුලා දන්නේ නැහැ කියලා සැකයි. ඒකනේ වෙන මොකුත් නෙවෙයි. ඒක නිසා ඒ දේශපාලන ඉතිහාසය මේ රටේ මිනිස්සු හොඳට දන්නවා. පාතාලෙත් එක්ක දේශපාලනය කරේ කවුද කියන්න මේ රටේ මිනිස්සු ඉතාම හොඳින් දන්නවා. ඒ පාතාලෙත් එක්ක කරපු දේශපාලනය, ඒ ජාවාරංකාරීත් එක්ක කරපු දේශපාලනය, කුඩු ජාවාරංකාරීත් එක්ක කරපු දේශපාලනය, ඒ අසංස්කෘතික දේශපාලනය අවසන් කරන්න තමයි ජාතික ජනබලවේගයට මාලිමාවේ ආණ්ඩුවට මිනිස්සු බලය දීලා තියෙන්නේ. ඒක නිසා ඒක හොඳින් මතක තියාගෙන ඔය ගොඩනගා ගන්න හදන අශුද්ධ සන්දාන ඒ සුන්බුන් එකතු කරමින් කරන්න යන ඒ හදන සභා ගැන ආපෞසරයක් හිතන්න. මොකද ගම්මල තත්ත්වෙත් කොළඹට වැඩිය වෙනසක් නැහැ. ඒත් එහෙම තමයි. අපි දන්නවා අපේ ගම්මල පැරණි දේශපාලනය කරපු ඔය ප්‍රාදේශීය දේශපාලඥයෝ මොනවද කරේ කියන්නේ. ගම්මල මිනිස්සුන්ගේ ජීවිත එකතන පල් වෙනවා.
විශේෂයෙන් අපේ ගම්වල පාරක් තොටක් නැහැ. ඒවට ආපු සංවර්ධන ව්‍යාපෘති වලින් ගසා කාලා. ඉතින් බොන්න වතුර ටිකක් නැහැ. Honorable Jagat Manuwarna, you have 2 more minutes. ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් ඒ මිනිස්සුගේ ජන ජීවිතය අන්ත අඩියට අදලා දාපු ඒ දේශපාලඥයින්ට නැවත වතාවක් කුමන්ත්‍රණ කරලා බලය ගන්න. කුමන්ත්‍රණ කරලා බලය ගන්න අපි ඉතින් යන්නේ නැහැ. විශේෂයෙන් කියනවා ජාතික ජනබලවේගයේ විදිහට මාලිමාව විදිහට මේ රටේ මිනිස්සු මේ දීපු ජනවරම ආරක්ෂා කරන එක අපේ වගකීමක්. අපේ වගකීමක් ඒක. මොකද ඒක නැවත දෙන්න නෙමෙයි දීලා තියෙන්නේ. මිනිස්සු අපිට බලය දීලා තියෙන මිනිස්සුගේ ප්‍රශ්න ටික විසඳලා දෙන්න. ඔව් මේ පළාත් පාලන මැතිවරණයෙන් ලැබුණු මේ ජනවරම ජනතාවට සේවය කරන්න පුළුවන් මිනිස්සුත් එක්ක ජනතාවට වැඩ කරන්න පුළුවන් පිරිසක් එක්ක අපි කරනවා. මිනිස්සු අපි මේ පළාත් පාලන ආයතනවල කාලේ දුර කාලේ අවසාන වෙනකොට ආපෞසරයක් ගම්වල මිනිස්සු බොන්න වතුර ටිකක් නැහැ කියාගෙන එන්න බෑ. යන්න එන්න පාරක් නැහැ කියාගෙන එන්න බෑ. මිනිස්සුන්ගේ පාරේ බස් එක නැහැ කියාගෙන එන්න බෑ. මේ ප්‍රශ්න ටික විසඳන්න ඕන. මේක විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි. මේ කරන්න බැරි දේවල් නෙවෙයි. ඕමනාවක් තිබිලා නැහැ මේ පාර්ලිමේන්තුවේ ඉන්න විරුද්ධ පක්ෂයේ මිනිස්සුන්ට වගේම ගම්වල ඒ කාලේ දේශපාලනය කරපු ඒ අර කසිකබල් අර සුන්බුන් වලටත් ඒ ඌමනාව තිබිලා නැහැ. ඒගොල්ලෝ ආපෞසරයක් මොන වටෙන් ආවත් ඔවුන්ට කිසිම අයිතියක් නැහැ මේ රටේ මේ ජනවරමට පිටුපාල වැඩ කරන්න. අපි ජනතාවට තහවුරු කරලා කියනවා ඔබේ අනාගතය ගොඩනගන්න අපට දින්නු ජනවරම ඒක ආරක්ෂා කරමින් ඒට අදාළ වටිනාකම ලබා දෙමින් ඒ ගෞරවය ආරක්ෂා කරමින් අපි ඉදිරියටත් අපේ දේශපාලනය කරනවා කියන පණිවිඩය දෙමින් මම අවසන් කරන බොහොම ස්තුතියි.